Hello guys, කොහමද ඔයාලට? අද මං ආවේ මං කාලයක් තිස්සේ ගන්න බලන් හිටපු gimbal එක ගැන ඔයාලත් එක්ක share කරගන්න. මම ගන්න ආසාවෙන් හිටියේ white color එකකින්. ඉතින් මට white color එකෙන්ම ගෙන්න ගන්න පුළුවන් වුණා. ගෙන්න ගන්න කියන්නේ රටින් ඉඳන් එන කෙනෙක් ලව මං ගෙන්න ගත්තේ මේක. මෙහෙම තමයි back එකයි front එකයි පෙන්නන මේ box එක. ඉතින් එහෙනම් අපි අන්බොක්ස් කරලා බලමු. ටඩා! මෙන්න මෙයා ඉන්නවා සුදු පාටින් බැබලි. හරිම ලස්සනයි. It's a white color. මේක තමයි tripod එක. මේක ස්ටික් එකේ යටට සෙට් කරන්න තියෙන්නේ. ඒක අපි පස්සේ සෙට් කරලා බලමු. මේ තමයි charging cable එක. මේක තමයි ස්ටික් එක. මේක දෙකට තුනට නවලා තියෙන්නේ. මේක අස්සෙත් තව දෙකට තුනට ඇඩ්ජස්ට් කරලා තියෙනවා. දිග හරින්න පුළුවන් සෙල්ෆි ස්ටික් එකක් විදිහට අපිට මේක යූස් කරන්නත් පුළුවන්. එතකොට වීඩියෝස් කරද්දි ටිකක් උසට ඒක දික් කරලා අපිට යූස් කරන්නත් පුළුවන්. අපි දැන් tripod එක සෙට් කරලා බලමු මේ කොහොමද finishing එක එන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි finishing එක. හැබැයි තව ගොඩක් features තියෙනවා මේකේ කියන්න. මම ෆස්ට් ටයිම් නේ gimbal එකක් යූස් කරන්නේ. ඉතින් මට ඒකේ ස්ටඩි කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකේ ස්ටඩි කරන්න ස්ලිප් එකක් තියෙනවා. ස්ලිප් එකක් කියන්නේ එකක් නෙවෙයි දෙකක්ම තියෙනවා. සේම් උනාට ලැන්ග්වේජ් කීපයකින් තියෙනවා. මේ දෙකේම තියෙන්නේ එකම දේ ලැන්ග්වේජ් කීපයකින් තමයි තියෙන්නේ. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. ලොකුවට ස්ටඩි කරන්න ගොඩාක් ෆීචර්ස් නැහැ. හැබැයි හරිම කොමන් සෙන්ස් ඒ දේවල් තේරුම් ගන්න පුළුවන්. මම චුට්ටක් ස්ටඩි කරා. කොහොමත් මේ වගේ දෙයක් අලුතෙන් පාවිච්චි කරද්දී මේ දේවල් ස්ටඩි කරන එක කෝකටත් හොඳයිනේ. දන්නේ නැතුව දේවල් කරන්න ගිහිල්ලා කැඩෙන්න බෙදෙන්නත් පුළුවන් නේ. මෙන්න මෙතන තමයි වැඩ ටික තියෙන්නේ කරන්න. මේකේ තියෙනවා මෙන්න මෙතන power button එක. ඊට පස්සේ recording button එක, joystick එකක් තියෙනවා, cam එක එහෙ මෙහෙ phone එක එහෙ මෙහෙ කරන්න sides වලට.
සහ මේ ඩිජිටල් ස්ක්‍රීන් එකේ තමයි ඒ දේවල් ඩීටේල් පෙන්වන්නේ. මේ ස්ටික් එකේ zoom in zoom out ඒ දේවල් ටිකත් මෙන්න මේ බටන් එක රෝල් කරලා ඒ ටික ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙතන තමයි ෆෝන් එක සෙට් කරන්නේ. මේක දෙපැත්තට අදින්න පුළුවන්. ඇදලා සෙන්ටර් කරලා ෆෝන් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට. මෙන්න මෙහෙම තමයි ස්ටික් එක දික් කරගන්නේ. මේක ගොඩක් දිගට තියෙනවා guys. හරිම ලේසි අපිට අර අපි ring light වල තියෙන height එකට සමාන වගේම height එකක් තියෙනවා මේකෙත්. මගේ ring light එකකුත් කලින් මම ගත්ත එකේ වීඩියෝ එකක් මම කරේ නැහැ. මොකද ඒ වෙලාවේ මට ලොකු ටයිම් එකක් තිබෙත් නැහැ. මට මේක වැඩ කරනවද නැද්ද කියලා බලන්න ඕන නිසා මම ඉක්මනින් අන්බොක්ස් කරලා බැලුවා ring light එක. මට ඒකේ වීඩියෝ එකක් කරන්න ඇත්තටම අමතක වුණා. මේක charging cable එක. මේක අපි වෙනම adapter එකකට set කරලා තමයි charge කරගන්න ඕනේ. මේ power button එක ළඟ තියෙන තැන තමයි අපි connect කරන්න cable එක. ඉතින් මෙහෙම තමයි charge කරගන්නේ. මම කලින් කිව්වා වගේ මෙන්න මෙතෙන් තමයි දෙපැත්තට ඇදලා ෆෝන් එක මැදට සෙට් කරගන්නේ. එහෙනම් අපි මෙයා ඔන් කරලා බලමු. මේ ස්ක්‍රීන් එකේ තමයි guys details ටික පෙන්නන්නේ අපිට cam එක zoom කරන එක record කරන එක. එතකොට මේක ආසම හිතට දේ තමයි මේ ෆෝන් එක මෙන්න මේ විදිහට එයා setup කරගන්න විදිය. අපි එක එක angles වලට දෙන demand අනුව. එතකොට බටන් වලත් අපි ඩබල් ට්‍රිපල් වගේ ඩිමාන්ඩ් දුන්නාම එයා එක එක විදිහට ඇඩ්ජස්ට් වෙනවා, කැරකෙනවා. හරි මම නම් එන්ජොයි කරා ඒක ඇත්තටම. ඉන්න ෆනි. මෙයත් එක්ක වැඩ කරනකන් දැන් මට ඉවසිල්ලක් නැහැ. මේක තමයි ලස්සනම දේ. බටන් එකේ ඩිමාන්ඩ් එක දුන්නම එයා සම්පූර්ණ ෆෝන් එක කරකලා ආපස්සට හිටපු තැනටම එනවා. හරිම ලස්සන ෂොට්ස් ගන්න පුළුවන් වෙයි මේකේ තියෙන මේ ෆැසිලිටිස් එක්ක.
ඉතින් මේ තමයි මගේ අලුත් යාළුවා. පරණ එක්කෙනත් ඉන්නවා රින් ලයිට් එක. දෙකෙන්ම අලුතෙන් වීඩියෝස් කරන්න, vlog කරන්න තමයි plan කරන් ඉන්නේ. ඕගොල්ලෝ මගේ vlog බලලා ලස්සනයිද කැතයිද කියන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒව බලන්න. එහෙනම් මම අදට යනවා. ඊළඟ vlog එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ඉන්න. Bye bye.